ඔයාලා දන්නවද ලෝ පළමු ගුවන් යානය හැදුවේ ඉන්දියානුවෙක් කියලා? රයිට් සහෝදරයන්, ගුවන් යානය හදන්න වසර 8කට පෙර ඉන්දියා ජාතික බාබූජි තල්පාදේ ආසෙට ගියා. ලෝ පළමු අහස් යානය එසේත් නැතිනම් ගුවන් යානය නිර්මාණය කළේ කවුරුන්දයි යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතිනවා. ලෝ පළමු ගුවන් යානය නිර්මාණය කළේ ඒ සාර්ථක ලෙස පියාසර කිරීමට සැලැස්සුවේ රයිට් සහෝදරයන්ය. ඇමරිකාවේ ඔහියෝ ජනපදයේ ඩේටන්සි පදිංචි නව නිපැයුම්කරුවන් වන ඔවිල් රයිට් සහ විල්බර් රයිට් ඔවුහුය. 1903 දෙසැම්බර් 17 වැනිදා අහසට නැගුණු එම යානය රයිට් ෆ්ලයර් යනුවෙන් හඳුන්වා දී ඇත. මිනිසා අහසින් යාමට සිහිනකින්වත් නොසිතූ අවධියක අහස් යානා සහ පියාඹන වස්තුන් ගැන වාර්තා වීම සැබවින්ම පුදුමයක්. රාමායනයේ සඳහන් අන්දමට රාවණ රජුගේ දඩු මොණරය ඒ අතරින් කැපී පෙනේ. රාවණ රජුගේ දඩු මොණරේ නිර්මාණයට යොදාගත් පියාසරි තාක්ෂණය පාදක කරගනිමින් රයිට් සහෝදරයන් පළමු අහස් යානය නිපදවන්න 8 වසරකට පෙර ඉන්දියා ජාතික විද්‍යුතක වූ ශිව පාර් බාබූජි තල්පාදේ අහස් යානයක් නිර්මාණය කළ බවයි සඳහන් වෙන්නේ. ලෝ පළමු අහස් යානය ඉදිකලේ ඇමරිකානුවෙක් නොවෙයි අපේ එකෙක් කියලා ඉන්දියානුවෝ ආඩම්බරයෙන් කතා කරන්න ගත්තා.